Hello everyone. අද 1st of September. අද තමයි අපේ යුනි පටන් ගන්න දවස. මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ගමන පටන් ගන්න දවස. ෆුල් ෆෝමල් එන්න කිව්වේ. මේ කට්ටිය ඇඳගෙන ඉන්නවා. මේ විදිහට ඉතින් අපි දැන් මේ යුනි එක ඉස්සරහා ඉන්නේ දැන් යන ගමන්. අද තමයි බෙලරුස් වල ලැන්ග්වේජ් ඩේ එක. ඒ වගේම අද ෆස්ට් ඉයර්ස්ලා හැම ෆැකල්ටි එකකම ෆස්ට් ඉයර්ස්ලාව වෙල්කම් කරන දවසත් අද. ඉතින් ඒ නිසා හැම ෆැකල්ටි එකකම ෆස්ට් ඉයර්ස්ලා අද මෙතනට එකතු වෙලා ඉන්නවා. ходить через главный вход в университет. Для нас это импровизированная сцена. Спасибо. Как символ студенческой преемственности. Итак, символический ключ знаний вручается старостам первого курса, старости лечебного факультета, старости педиатрического факультета, старости медико-диагностического факультета, старости медико-психологического факультета, старости факультета иностранных учащихся. Пусть этот ключ откроет вам дверь в страну знаний, которая приведет к вашей главной жизненной цели – профессии врача. Мы выбираем свою дорогу, чтобы вернуться всегда к истоку. Тебя поверь, все ты это знаешь, все случится, ты проверишь, шаг твои не будут там. Если сердце выбираешь, мира ты перед собой, точно знаешь, кем ты станешь, пусть перед собой. Может быть, легко свернуть из новый путь. Мы делаем выбор сами, мы можем управлять мечтами. Мы выбираем свою дорогу, чтобы вернуться всегда к истоку. Мы делаем выбор сами, мы можем управлять мечтами. Мы выбираем свою дорогу, чтобы вернуться всегда к истоку. සෙරමනි එක ඉවරයි. මං හිතන්නේ කියපු කිසිම දෙයක් අපිට තේරුන්නේ නැහැ. රෂයෙන් බැරි නිසා තාම. කොහොම හරි ළඟට මං හිතන්නේ දැන් අපිට උගන්වන්න පටන් ගන්නවා. ඉතින්නේ අද ඉඳන් මගේ යුනිවර්සිටි එක. මේකට ඇතුල් වෙනකොටම තියෙනවා මේ වගේ ලොකු මිර එකක්. අනිවාර්යෙන් හැමෝම උදේට ඇතුළට යද්දි මෙතනින් හැඩ බලලා තමයි යන්නේ. සෙරමනි එක ඉවර වෙලා අපි ගියා කැන්ටින් එක පැත්තට. පේච් එක අරගෙන හෝලෙම ඉන්නවා.
අද දවස ගැන මොකද හිතෙන්නේ? අද දවස සෑහෙන සතුටු දවසක්. අපි පළවෙනි වතාවට මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් විදියට යුනිවර්සිටි ආපු දවස. ගොඩක් සතුටුයි සහ ආඩම්බරයි. ඉතින් අද පටන් ගත්ත දවස් ඉඳලා අවුරුදු 6 හොඳට වැඩ කරගෙන යන්න කියලා මේ ස්ටඩි ගෲප් එකේ හැමෝටමයි යාළුවෝ හැමෝටමයි විශ් කරනවා. අද දවස ගැන මොකද හිතෙන්නේ? හොඳයි සතුටුයි. හැමෝටම විශ් කරනවා. අද දවස ගැන මොකද හිතෙන්නේ? මොනවද හිතෙන්නේ? මෙතන සිස්ටම් එක තියෙන්නේ ස්ටුඩන්ට් ID එක අතනට ඇල්ලුවට පස්සේ ඔටෝ ඕපන් වෙනවා. නිකන් යන්න හදුවට යන්න බෑ. ස්ටුඩන්ට් ID එක ඕන් කරලා. Good morning everyone. අද සැප්තැම්බර් 2. අද තමයි අපිට ඇකඩමික්ස් පටන් ගන්න දවස. ඊයේ ඕපන් සෙරමනි එකක් වගේ තිබ්බේ. ඉතින් අද තමයි ඉස්සෙල්ලම අපිට උගන්වන්නේ. අපිට තියෙන්නේ Human Anatomy, Russian Language and History of Belarus. ඔය සබ්ජෙක්ට් තුන. 9යි කාලේට අපිට ක්ලාසස් පටන් ගන්නෙ. 2යි කාල වෙනකන් තියෙනවා. පැය දෙකේ වගේ ඒවා. පැය දෙක පැයකමාර වගේ ක්ලාසස්. ඉතින් දැන් යන්න ලෑස්ති වෙලා ඉන්නේ. චුට්ටක් පොත බලා ගන්නවා. එහෙනම් යන ගමන් හම්බෙමු. හායි දැන් අපි හොයාගෙන යන ගමන් ඔය ලැබ් එකනේ. මේ මුලින්ම තියෙන්නේ හියුමන් ඇනටමි තියෙන්නේ මේ බිල්ඩින් එකේ කියලා අයියලා කියලා දෙනවා. ඉතින් අපි හොස්ටල් එකේ ඉඳන් හති දාගෙන ආවා 9යි කාලේට තියෙන්නේ ක්ලාස් එක හොයාගෙන වෙලා යන නිසා ඉක්මනට දැන් 9යි වෙලා අපි දැන් ඇතුළට යනවා හොයාගෙන යන්න බෑ මේ ඉන්නේ ඉතින් කට්ටිය යනවා හොයාගත්ත කොහොම හරි මම හිතනවා මේක තමයි කියලා අපිට මැෂින් කෙනෙක් නෑ ඒත් වෙන්නේ classroom number එක තියෙනව නේද? room number 3. 1 2 3. ඒකට යම් බලන්න ඒ කරලා මේ තියෙන්නේ practice එක මම දැන් මේ දානේ ෂූ කවර්ස්. මෙහි ඇනටමි බිල්ඩින් එකට යනකොට ඒ වගේම ෆස්ට් එයිඩ් වලට යනකොට අනිවාර්යෙන් ක්‍රොක්ස් ඒ කියන්නේ ලැබ් ෂූස් හරි ෂූ කවර්ස් හරි දාන්න ඕනි. මේ වෙනකොට අපි ක්‍රොක්ස් අරගෙන තිබ්බේ නැති නිසා දැනට ෂූ කවර්ස් දානවා. ඊළඟ දවසේ ඉඳන් ක්‍රොක්ස් දාගෙන තමයි ගියේ. එතකොට මේ තියෙන්නේ අපේ ඇනටමි ක්ලාස් රූම් එක. මේක ඇනටමි ක්ලාස් එක පැයක් වගේ තියෙන්නේ. අපි මෙතන ඉඳන් තමයි ප්‍රැක්ටිකල්ස් ඔක්කොම කරන්නේ.
හමිදු ඉදුකාන්ත මොකද හිතෙන්නේ මේ මොහොත ගැන කියන්න nervous anatomy එක ඉවර වුණා ඊළඟට තියෙන්නේ history of Belarus ඒකට අපි යන්න ඕනේ යුනිවර්සිටි මේන් බිල්ඩින් එකට තව හරියටම විනාඩි 20ක් තියෙනවා 10:40කට ඒක පටන් ගන්න. ඉතින් ලැබ් කෝට්ස් ගාලා ෂූ කවර්ස් කරලා අපි දැන් යන්න හදන්නේ. පොතක්වත් ගන්න තියාගන්න ගන්න. anatomy building දැන් හොඳට මහත්තේ දැන් මේ පඩි බල නගින ගමන් ඉන්නේ 4 වෙනි තට්ටුවේ ලිෆ්ට් එකක් තියෙනවද දන්නේ හතේ භාගයක් පිටිපස්සෙන් එනවා අපි ඉස්සරහින් යනවා ක්ලාස් එක හොයාගන්න හතේ මේක 4 අපි දැන් මේ ඇවිත් ඉන්නේ history of Belarus ක්ලාස් එකට ඒක group 8 and group 9 දෙක එකතු කරලා කරන්නේ අච්චර හතේ දාගෙන දුවගෙන ආවත් තාම group 9 එක ඇවිත් නැහැ. ඉතින් අපි ඉමු දැන් කට්ටිය එනකම්. history of Belarus ඉවරයි. ජොලි ටීචර් කෙනෙක් ඉන්නේ. ඒ ලියන්න දෙනවා කතාව. දැන් යනවා අපි කැන්ටින් එක පැත්තට. කාලා ඊළඟ එක තියෙන්නේ 12යි විතර. හරියටම දැන් 12යි වෙලාව. කාලා ඒක තියෙන හොස්ටල් එකේ. එහෙනම් කෙලින්ම හොස්ටල් එකට තමයි යන්නේ. Oats කෑවා කිව්වේ? ඔව් මං කෑවා මෙයාලා කාලා නැහැ. දැන් අපි ඉන්නේ කැන්ටින් එකේ. මේ ඉන්නේ ස්ටඩි ගෲප් එක. මේ තමිදු මේ ඉන්නේ විරාජ්. මම දන්නා ඉති කලින්. නෑ. ඉන්නේ මගේ මීල් එක. එනන්ගේ හෙල්දි මීල් එක. අද පරක්කු වෙන නිසා කට්ටියම යනවා ග්‍රවුන්ඩ් එක මැද්දේ. මොකද අපිට වටෙන් ගියොත් මේ වටේ ගොඩක් දුරයි. මේ ඉන්නේ ඔය YouTube channel එක කරන කෙනා ඉස්සරහින් යන්නේ. ඊට ඉස්සරහින් අපේ ස්ටඩි ගෲප් එකේ ටික දෙනෙක් ඉන්නවා. මේ පිටිපස්සෙන් එන්නේ විතරයි රුමිත. ටික දෙනෙක් ගිහිල්ලා ක්ලාස් එකට. අර වෙන්නේ අපේ හොස්ටල් එක. දැන් අපිට රෂියෙන් තියෙනවා 12 මාරට දැන් 12යි 45යි. ගියා මොනවා වෙයිද දන්නේ නැහැ. මොනවා කියනවද වන්ද? අපිට තියෙන්නේ අද හොස්ටල් එකේ රෂියෙන් එක 3rd floor එකේ. දැන් අපි කට්ටියම හති දාගෙන යනවා පරක්කු වෙලා නිසා. හති දාගෙන දුවනවා. දුවන්නේ යනවා. ඔයාගේ YouTube ඕන නම් දුවනවා යට හදිසිය කියලා.
කොම්බි හොස්ටල් එක අපිනේ මේ හරියට මේ ඉස්සරහට ඉතින් ඉන්නේ මගේ හෙවනල් විතරයි පේන්නේ. එන්න මේ මේ තියෙන්නේ අපේ හොස්ටල් එක. අලුතෙන් හදලා තියෙන හොස්ටල් නම්බර් 4. đó đây đọc rồi đây đọc luôn nada අදට ඉවරයි ක්ලාස් ඔක්කොම ඉවරයි අපි මුලින්ම human anatomy කරා ඊට පස්සේ history of Belarus කරා දැන් Russian ඉවර කරා කොහොමhari ක්ලාස් 3ක් 5ක් තිස්සේ ඉවර කරා ඉතින් අදට ඉවරයි bye ආයේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් පරිස්සමෙන් ඉන්න bye තාම ටීක් ගෑවේ නැහැ. ගොල් බර නැහැ. බෑග් එක බර. ඕ අර වෙලාවේ ක්ලාස් ටික ඉවර කරලා යනවා කියලා හිතුවට යන්න බැරි වුණා. මොකද අපිට තියෙනවා මේ රෂියන් වලට පොත් ටිකක් ගන්න. රෂියන් එතකොට ethics first aid latin ඔය ඔක්කොටම පොත් ටිකක් ගන්න ඕනේ. ඉතින් ඒ හින්දා අපි කට්ටියම කතා කරනවා බුක් ෂොප් එකට යන්න. බුක් ෂොප් එකට ගිහලා මම පෙන්නන්නම් යන මගදී. ඒ වගේම ආයි ඕල් සිටි එකටත් යන්න ඕනි. එහෙනම් අද දවසම ඔයගොල්ලන්ව මාතක තියාගෙන මම හිතුවා. යා. පයින්ම තමයි දැන් හැමතැනටම අපි බුක් ෂොප් එකට ගියා. ගිහින් පොතත් ගත්තා. එතන වීඩියෝ කරන්න අමතක වුණා. හේතුව තනි රූල් පොත් තිබ්බේ නැහැ. කොත් රූල් පොත් විතරයි තිබ්බේ. ඉතින් ඒ කේන්තියට එතන ඔක්කොම අමතක වුණා. දැන් ආවා ඒ එන ගමන් අයිස්ක්‍රීම් ගන්න. තියෙන්නේ අයිස්ක්‍රීම්. මේ හැමෝම ගත්තා. හම්බෙන් දැකලා හැමෝම ගත්තා. දැන් ඉතින් හිමින් හොස්ටල් එකට යනවා අයිස්ක්‍රීම් එකක් තරහ. හැමෝම. අපි අයිස්ක්‍රීම් ගත්තා ගන්න. මේ බ්ලොග් එකට වොයිස් එකක් නෙතාරට ඔය අයිස්ක්‍රීම් එක ගැන මොකද හිතෙන්නේ? අපි වෙන මෙයක් ගත්තේ නෙතාර ගත්ත අඹ එක. ඒක රසයිද? හා? මේ ගෲප් එකේ ඉන්නා නම් බ්ලොග් වලට පුරුදු. ඔව් බ්ලොග් වලට කතා කරන්න පුරුදු වෙන්න. ඔය මට කිය. හා. ඒරෝ මේ අයිස්ක්‍රීම් එකෙන් කිසිම කූල් එකක් දැනෙන්නේ නැහැ. කූල් එකක් නැහැ. මෙයාලට රස නැහැ. හැබැයි මට රසයි. මේ තව ඉස්සරහත් කට්ටිය කාගෙන යනවා. ශාමලි පිටිපස්සෙන් එනවා. රූමෙත් පාට අයිස්ක්‍රීම් එකක් කන්න. රූමෙත්ගේ පාට අයිස්ක්‍රීම් එක ගැන මොකද කියන්න දෙන්නේ? කියන්න. මේ කියන්න ඕනේ ෂේ. කො පෙන්නන්න අපිට ඒක. පෙන්නන්න බෑ. අනේ වගේ ටික කපලා මේ බරට බරේ අරන් යන්නේ මොනවද ළමයි ඔයගොල්ලෝ? අපිට ගන්න තියෙනවා පොත් වගේ අපිට. පොත් ඇකඩමික් එක. රෂියන් වලට පොත් තුනක් ගන්න ඕනේ. අනිත් සබ්ජෙක්ට් වලට පොත් ගන්න තියෙනවා. අපි දැන් හොස්ටල් එක ළඟට අර ලොකුවට පේන්නේ කොළයි ආලුයි නිලුයි වගේ පාටල් ටික. ඒ තමයි අපේ හොස්ටල් එක. හොස්ටල් නම්බර් 4. අලුතෙන්ම හදපු හොස්ටල් එක ග්‍රොට්න වලට. ඉතින් අපි පොඩි ෂෝට් කට් එකකින් ආවේ. අර ටිකක් එනවා අතන. බඩු එච්චරටම බර. එහෙම තමයි අපි හැමදාම ගිහින් එද්දි බඩු අරන් යන්නේ. භාගයක් විතර යනවා ඉස්සරහින්. අර හැමෝගෙම අතේ කොළ පාට බෑග්ස් තියෙනවා. ඒ තමයි අපි යන ඕල් සිටි එකේ හම්බෙන බෑග් එක. ඒකත් අරගෙන ඉතින් තමයි බඩු ගන්න. මෙහි එක කඩේකවත් බෑග් දෙන්නේ නැහැ. ඒ කියන්නේ බුක් ෂොප් එකකවත් මොනවා ගත්තත් ඔක්කොම ටික අතර දෙන්නේ. කිසිම බෑග් එකක් හම්බෙන්නේ නැහැ.
ඉතින් එහෙනම් අදට vlog එක මෙතනින් ඉවරයි. කලින් ඉවර කරාට ඉවරුන්නේ නෑනේ. first 2 days යුනිවර්සිටි එකේදී ගෙවුනේ මේ විදිහට. අපි පොත් ගත්තා, අයිස්ක්‍රීම් කෑවා. ඉතින් අදට මේ vlog එක ඉවරයි. ඊළඟට ආපහු vlog එකක් ගෙනගම් පරිස්සමෙන් ඉන්න. bye.